ඔබ කවදා හෝ දවසක සුදු සහ දුඹුරු සීනි බෑග් දෙකක් අතට අරගෙන කල්පනා කර තිබේද මේ වගේ වෙනස මොකක්ද කියලා. මේවා එක පාරටම බැලුවිට දෙකම එකක් වගේ. දෙකම පැණි රසයි. බොහෝ විට එකම වර්ගයේ කෑම සාදා ගැනීම සඳහා භාවිත කරනු ලබයි. අද අපි සුදු සීනි සහ දුඹුරු සීනි වෙන්කර හඳුනාගෙන ඒවායේ වෙනස්කම් මොනවද කියා බලමු. සීනිවල ඉතිහාසය ගැන බලන විට සුදු සීනි සහ දුඹුරු සීනි යන දෙකම එකම ආකාරයකින් ආරම්භ වේ. උක් සහ බීට් යන දෙවර්ගය නිස්සාරණය කර ඊට පසු පිරිසිදු කර ස්පටිකීකරණය කිරීමෙන් පැණි රස සහිත සීනි නිර්මාණය වෙයි. සීනිවල ස්වාභාවිකවම මොලැසස් අඩංගු වන අතර ඒවා වැඩි රසයක් සහ දුඹුරු පැහැයක් ලබා දෙන අඳුරු සිරක් වර්ගයකි. සුදු සීනි නිෂ්පාදනයේදී උග්ගස් වඩාත් හොඳින් පිරිපහදු කර නිස්සාරණයකින් පසු එය පෙරා තම්බා සහ කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක කරකවනු ලබයි. මෙහිදී එහි පවතින මොලැසස් සියල්ලම පාහේ ඉවත් කරනු ලැබේ. මේ නිසා අප සැමට හඳුනාගත හැකි දීප්තිමත් දිලිසෙන ස්ඵටික ලෙස සුදු සීනි දැකගත හැක. දුඹුරු සීනි නිෂ්පාදනයේදීද සුදු සීනිමෙන් ක්‍රියාවලියකට යොමු කරයි. එහෙත් එහි පොඩි වෙනසක් සිදු කරනු ලැබේ. එනම් එහි පවතින ස්වාභාවික මොලැසස් සම්පූර්ණයෙන්ම ඉවත් නොකර යම් ප්‍රමාණයක් සීනි තුළ රඳවා තබා ගනු ලබයි. එසේ නොමැතිනම් සම්පූර්ණයෙන් පිරිපහදු කළ සුදු සීනිවලට නැවත මොලැසස් එකතු කරනු ලැබේ. මේ ආකාරයෙන් මොලැසස් අඩංගු කර ගැනීමෙන් එහි වර්ණය, තෙතමනය සහ රසය සුදු සහ දුඹුරු ලෙස සීනිවල වෙනස් කිරීම් ඇති කරයි. සුදු සීනි සරලයි. එය පිරිසිදු පැණි රසයක් ලබාදේ. වෙන රසයක් අඩංගු නොවේ. මේ නිසා අප බහුලව ආහාරවලට සුදු සීනි යොදාගනු ලැබේ. ඊට අමතරව ඔබ දිනපතා පානය කරන තේ සහ කිරි කෝපි වැනි පානයන් සඳහාද නිතරම යොදාගනු ලැබේ. දුඹුරු සීනිවල සුදු සීනිවලට වඩා වැඩි පෞරුෂයක් ඇත. දුඹුරු සීනිවල මොලැසස් අඩංගු වන නිසා සුදු සීනිවලට වඩාත් සංකීර්ණ රසයකින් සමන්විත වේ. දුඹුරු සීනිවල වර්ණය සහ තෙත ගතිය නිසා යම් විශේෂිත කෑම වර්ග සාදා ගැනීම සඳහා භාවිත කරයි. විශේෂයෙන්ම සිංහල භාවිත ක්‍රමේදී දොදොල්, ආස්මී, කැවුම්, වැලිතලප වැනි කෑම ජාති පෙස ගැනීම සඳහා දුඹුරු සීනි වඩාත් යෝග්‍ය වේ. සුදු සීනි වියලි වන අතර නිදහසේ වෙන වෙනම තනි ස්ඵටික ලෙස ඇත. මොලැසස් ස්වාභාවිකව ඇලෙන සුළු බැවින් දුඹුරු සීනි මෘදු වන අතර පහසුවෙන් කැට බවට පත්වෙයි. පාන් සහ කේක්වල දුඹුරු සීනි නිසා තෙතමනය දිගු කාලයක් රඳවා තබාගත හැකි අතර ඒවා වැඩි කාලයක් මෘදු ලෙස තබා ගැනීමට උපකාරී වේ. මේ නිසා සමහර බේකරි හිමියන් තමන්ගේ කෑමවල නැවුම් බව වැඩිකර ගැනීම සඳහා සුදු සීනි සමග දුඹුරු සීනි ටිකක් කලවම් කරනු ලැබේ. මෙය උපක්‍රමයක් ලෙස ඔවුන් පාවිච්චි කරයි. දුඹුරු සීනිවල කැල්සියම්, පොටෑසියම්, යකඩ සහ මැග්නීසියම් වැනි khනිජ ලවණ අඩංගු මොලැසස් අඩංගු නිසා බොහෝ අය එය වඩා සෞඛ්‍ය සම්පන්න බව සිතනු ලැබේ. මෙහිදී දුඹුරු සීනිවල සුදු සීනිවලට වඩා තරමක් වැඩි පෝෂ්‍ය පදාර්ථ ඇති බව සත්‍යයක් වුවද ඒවායේ ප්‍රමාණයන් ඉතා කුඩා වේ. එම නිසා ඒවා සාමාන්‍ය ආකාරයට ඔබ ආහාරයට ගත්තද වඩා වෙනසක් සිදු නොවේ. පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඔබ දුඹුරු සීනි ආහාරයට ගන්නවා නම් ඉතා වැඩි ප්‍රමාණයක් ගත යුතුයි. එහෙත් එය ඔබගේ දන්ත වෛද්‍යවරයා හෝ වෛද්‍යවරයා අනුමත කරන දෙයක් නොවේ. අවසානයේදී බැලූ විට සුදු සීනි සහ දුඹුරු සීනි ශරීරය තුළ හරියටම එකම ආකාරයකින් ක්‍රියාත්මක වේ. තද දුඹුරු සීනිවල වැඩි ප්‍රමාණයක් මොලැසස් අඩංගු වන අතර එය වඩාත් ලොකු රසයක් ලබාදීමක් සිදු කරයි. සුදු සීනි සිසිල් වේලි ස්ථානයක ගබඩා කළහොත් ප්‍රායෝගිකව එය වැඩි කාලයක් තබා ගත හැකිය. නරක් වීමක් සිදු නොවේ. කෙසේ වෙතත්
දුඹුරු සීනිවල එහි තෙතමනය වාශ්ප වන නිසා කාලයත් සමග වියලී ගොස් දැඩිවීමක් සිදුවේ. එනිසා ඒවා ඔබට එකට ඇලී තිබෙනු දැකගත හැක. මෙසේ වූ විට ඒවා නැවත තිබූ තත්වයට ලබා ගැනීම සඳහා පාන් පෙත්තක් හෝ වෙට්ටිෂූ එකක් සීල් තැබූ භාජනයක තැබීමෙන් දැඩි වූ දුඹුරු සීනි නැවතත් යථා තත්වයට පත් කරගත හැක. බොහෝ සිල්ලර වෙළඳසල්වල සුදු සීනි වඩා ලාභදායී වන අතර දුඹුරු සීනිවල මිල තරමක් ඉහළ වේ. මෙසේ වීමට හේතු වන්නේ දුඹුරු සීනිවල අර්ධ වශයෙන් මොලසස් අඩංගු කිරීම හේතුවෙනි. සමහර රටවල දුඹුරු සීනි විශේෂිත කෑම නිෂ්පාදනය කිරීම සඳහා පමණක් යොදා ගනී. කෑම වර්ගවල වර්ණය හෝ රසය වෙනස් නොකර පිරිසිදු පැණි රසයක් පමණක් ඔබට අවශ්‍ය නම් සුදු සීනි යෝග්‍ය වේ. තේ සහ කෝපි පානය කරන විට ඔබගේ රසය අනුව සීනි තෝරා ගැනීමක් සිදු කරන්න. සමහර අය මොලැසස් රසයට කැමති අතර අනෙක් අය පිරිසිදු පැණි රසයට කැමති. සුදු සීනි සහ දුඹුරු සීනි පොදුවේ සිතන විට එකක් වන අතර කුඩා වෙනස්කම් කිහිපයක් පමණක් තිබේ. එය හරියටම කියනවා නම් එක පවුලක සිටින සහෝදරියන් හා සමානය. දුඹුරු සීනි මොලසස් රසයකින් යුක්ත අතර වෙනස් පැහැයක් ගනී. ඒ අතරම ඒවා තරමක් ඇලිනසලු ගතියක් පවතින නිසා ගබඩා කිරීමේදී විශේෂ තත්ත්වයන් යටතේ ගබඩා කළ යුතුය. කෙසේ වෙතත් මේ දෙවර්ගයේම භාවිත කළ යුතු අවස්ථාව සහ කෑම වර්ග වෙන වෙනම හඳුනා ගැනීමෙන් ඔබට වඩාත් රසවත් කෑම සාදාගත හැක.